ඔයාලා කව බජට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙනවා නම් අපි කියමු රුපියල් 30000 ඔය වගේ අතර තියෙන ෆෝන් එකක් තියෙනවා කියලා. අන්න ඒ වගේ ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලගේ ෆෝන් එකේ කැමරා එක ටිකක් ක්වොලිටි අඩු වෙන්න පුළුවන්. හැබැයි අද මම මේ කතා කරන ඇප් එක දාගත්තොත් ඔයාලට පුළුවන් වෙනදට වඩා හොඳට ක්වොලිටි එකකින් ෆොටෝස් ගහන්න. ඒතර මෙතන විදිහට මැජික් පෙන්වනවා වගේ දෙයක් නම් කරන්න බෑ. මෙතනදී එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මේකෙදි වෙනසකට තියෙනවා ඔයාලා දන්නවා ඔයාගේ ෆෝන් එකේ කැමරා ඇප් එක ඕපන් කරගත්තොත් එහෙම මේකෙදි ඕපන් කරගෙන ෆොටෝ එක ගහගන්න විතරයි කරන්න තියෙන්නේ. හැබැයි මම මේ කතා කරන ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගත්තොත් ඔයාට මේකෙදි brightness ඒ වගේම iOS shutter speed මේ වගේ දේවල් ඔයාට ඕන විදිහට control කරලා ෆොටෝ එක ගහගන්න පුළුවන්. අන්න ඒක තමයි වෙනස. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ විදිහට ඔයාගේ ෆෝන් එකට ඇප් එක දාගන්නේ, කොහොමද ඇප් එක setup කරලා හරියට ෆොටෝස් ගහන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් යමු වීඩියෝ එකට. හරි ඉතින් ඇප් එකේ නම තමයි පික්ස්ටිකා කියන්නේ. ඉතින් පික්ස්ටිකා නම් නෙමෙයි පික්ස්ටිකා තමයි ඇප් එකේ නම. ඔයාලට පුළුවන් පොඩි සර්ච් එකක් දාගන්න. මෙන්න මේක තමයි ඇප් එකේ අයිකන් එක. හරි ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපි බලමු ඇප් එක ඕපන් කරගෙන. ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට පර්මිෂන් ඉල්ලනවා. ඔයාලට පුළුවන් මේ විදිහට මේ එන පර්මිෂන් ටික දෙන්න. මෙතනින් ඔයාලට පුළුවන් මේ ස්කිප් කියන එක මේ විදිහට ටච් කරගන්න. නැත්නම් අර ටියුටෝරියල් කෙනෙක් උනත් දෙන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. හරි ඉතින් මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මම මේ විදිහට කැමරා එක වහලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. හරි ඉතින් මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් මෙතන බලා ගන්න පුළුවන් වෙන දකුණු අත පැත්තේ උඩ තියෙනවා සෙටින් අයිකන් එක. මේක ටච් කරගෙන බලමු. මේක ටච් කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ජෙනරල් කියන එකේ ඩාර්ක් තීම්, සයිලන්ට් මෝඩ් මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. ෆොටෝ කියන එකේ මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. ඔයාලට කැමති නම් මෙන්න මේවා ඕනනම් ඔයාලට පුළුවන් මේ ටික enable කරගන්න. ඉතින් මෙතන මේ වගේ ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ ටික කියවලා බලලා මොනවද තියෙන්නේ කියලා ඔයාලට තේරෙනවා අනිවාර්යයෙන්ම. මේ ටික ඔයාලට මෙතනදී ඕනනම් enable කරගන්න පුළුවන්. හැබැයි දැන් මම මොකොත් enable කරන්න නම් යන්නේ නැහැ. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මැද බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ උඩ මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙනවා. මේක ටච් කරගත්තට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ ෆ්ලෑෂ් කියන එකේ මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් ලයිට් එක ඕෆ් කරන්න පුළුවන් ෆොටෝ එක ගන්න වෙලාවට. ෆොටෝ එක ගන්න වෙලාවට විතරක් වැඩ කරන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් හැමතිස්සෙම මේ විදිහට පත්තු වෙලා තියෙන විදිහට මේ වගේ හදා ගන්න පුළුවන්. මම මේ විදිහට මෙතනින් මේක ඕෆ් කරලා මෙන්න මේ විදිහට දාගන්න. ඒ වගේම ටයිම් එකක් ඔයාලට තියන්න පුළුවන්. මෙන්න මෙතනදී මේ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ වගේ තව ටිකක් තියෙනවා. මම මේ දේවල් ටික ගැන කතා කරන්නෙත් නැහැ. ඔයාලට මේ දේවල් ඕනනම් වෙනස් කරන්න පුළුවන්. හරි දැන් මේක බලා ගන්න පුළුවන් ඉන්නේ බෑක් කැමරා එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ සෙල්ෆි කැමරා එකට මාරු වෙන්න. මෙතන මේ උඩ තියෙන අයිකන් එක ටච් කරගත්තොත් එහෙම ඔයාලට මේක සෙල්ෆි කැමරා එකට මාරු වෙන්න පුළුවන්. හරි දැන් මම ඒක ටච් කරගන්න යන්නේ නැහැ. හරි ඉතින් ඊට පස්සේ මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් නම් දැන් තියෙන්නේ ෆොටෝ කියන එකේ වගේම වීඩියෝ කියලා තියෙනවා, ස්ටෝරි කියලා තියෙනවා, තව තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ පර්මිෂන් ඉල්ලයි පළවෙනි පාඩම නිසා. ඉතින් ඔයාලට මේකෙන් කියන්න බැරුණා ෆොටෝ ගහන්න විතරක් නෙමෙයි වීඩියෝ කරන්නත් පුළුවන්. හරිද? දැන් මෙතන ෆොටෝ කියලා තියෙනවා, ගිෆ්ට් කියලා තියෙනවා, පෝර්ට්‍රේට් මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ෆොටෝ කියන එකටම දාගන්න. තව චූටි දෙයක් තියෙනවා පෙන්නන්න. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන M අකුරක වගේ අයිකන් එකක් තියෙනවා. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලා දැන් ෆොටෝ එකක් ගන්නකොට මෙතන තමයි ISO කියලා තියෙන්නේ. ඒ වගේම shutter speed එක, ඒ වගේම තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. focus කියලා තියෙනවා, auto කියලා තියෙනවා. මෙතනදී white balance එක වගේ දේවල් ඔයාලට වෙනස් කරන්න පුළුවන්. මෙතනදී brightness එක තමයි එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ටිකෙන් තමයි ඔයාලට ලස්සනට ෆොටෝ එක ගහගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම එළියට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද හරියට වැඩේ කරගන්නේ කියලා. හරි දැන් මම කතා කරන්නම් කොහොමද මේකේ ෆොටෝ එකක් ගහන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ISO කියලා තියෙනවා, shutter speed එකට මම කලින් කියපු ටික මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙන්න මේ ISO කියලා තියෙන්නේ මම මෙන්න මේක උඩ ටච් කරගෙන මම මෙන්න මෙතනින් පොඩ්ඩක් මෙන්න මේක එහාට මෙහාට කරන්න. ඔයාලට පොඩි වෙනසක් තේරෙනවා ඇති. ඉතින් මම මෙන්න මේ shutter speed කෙනෙකුට දාගෙන මම මෙන්න මේකත් පොඩ්ඩක් එහාට මෙහාට පොඩ්ඩක් කරන්න. ඔයාලට පේන්නේ දැන් පොඩ්ඩක් අදුරු වගේ වුණා. ඊට පස්සේ මම මෙන්න මේ focus කියන එකට දාගන්න. ඔයාලා මෙන්න මේක පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්න. මේකේ හරි දෙයක් focus වුණාට පස්සේ වටේ background එක ඔයාලට මේ විදිහට superior blur කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට මම මෙන්න මේකට දාගන්න. ඉතින් මේකේදී ඔයාලට color එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අනිත් එකට දාගත්තොත් එහෙම මේකේදී ඔයාලට පොඩ්ඩක් අර brightness ගතිය පොඩ්ඩක් අඩු වැඩි කරලා මේ විදිහට ෆොටෝ එක ගහගන්න පුළුවන්. සරලව ඉතින් ওই විදිහට තමයි වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කැමරා ඇප් එක යූස් කරලා ඔයාලට මාරම ලස්සනට ෆොටෝස් ගහන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට මෙන්න මෙතන ෆොටෝ එකක් ගහලා පෙන්නන්න. ඉතින් මම මේ ISO කියන එකට දාගෙන පොඩ්ඩක් මේ ටික එහාට මෙහාට කරලා පෙන්නන්න.
ඔයාලට මේ වගේ කලින් විදියටම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මැද ફોකස් කියලා තියෙන්නේ. මෙන්න මේකට දාගත්තොත් ඔයාලට මේකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේකෙන් ඇත්තට වෙන්නේ ફોකස් කියන එක. දැන් මම මේක දකුණු පැත්තට වැඩිම කරගෙන තියෙන්නේ. බ්ලර් වෙලා තමයි ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම මේක වම් පැත්තට අදින්න ඔයාලට පේන්නේ නැති. මෙන්න මේ විදිහට මේක එක දෙයක් ફોකස් වෙනවා. අනිත් ටික මේ වගේ බ්ලර් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තට මේකෙන් ඔයාලට මාර ලොකු වැඩක් කරන්න පුළුවන්. පට්ට ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. මේ මැදට දාගත්තොත් එහෙම මේක බ්ලර් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කොහොමනත් මම මෙන්න මේ විදිහට වම් පැත්තට කරලා වැඩිම කරගන්න. මේ විදිහට වැඩිම කරගෙන මම දැන් ෆොටෝ එකක් ගහලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා දකින්න ඇති කි වීඩියෝ කියලා වෙනම එකක් තිබ්බා. ඒකෙදිත් ඔයාලට ওই දේවල් වීඩියෝ කරනකොට වෙනස් කරලා ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන්. හැබැයි මම ඒක ගැන මේ වීඩියෝ එකේ කතා කරන්න ගියේ නැහැ. ඔයාලට පේන්නේ නැති මම දැන් මේ විදිහට ෆෝන් එකේ කැමරා එකත් එක්කනේ කතා කරන්නේ. ඉතින් ඔයාලා හිතනවා නම් මම මේ විදිහට ෆෝන් එකට වෙන කැමරා ඇප් එක ඕපන් කරගෙන මේ වගේ වීඩියෝ කරනවා කියලා. ඒකත් එහෙම නෙමෙයි. ඒකට third party application එකක් use කරනවා. ඇත්තට මේකෙදි මාර වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ ඉවර කරන්න තමයි හදන්නේ. channel එක අලුත් කෙනෙක් ඉන්නවා subscribe කරලා එකතු වෙන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Two games, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own.